ඔයාගේ කොණ්ඩේ අග පැලෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස කෙස් ගැලවී යාම ඉක්මනින් නතර කරන්න පුළුවන් මේ සත්කාරයට. කෙස් ගොඩක් තුනී නොවි ෂයිනි සිල්කි කොණ්ඩයක් ගන්න ආස නම් මේ සත්කාරය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් 3කින් මේ වගේ ලස්සනට නිරෝගී දිග කොණ්ඩයක් ලබා ගන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. අධික විදිහට ඩ්‍රැන්ඩ්‍රෆ්ස් තියෙනවා නම් අපිට කොණ්ඩේ වවනවයි කියන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් මේ ඩ්‍රැන්ඩ්‍රෆ් ප්‍රශ්නෙටත් විසඳුමක් විදිහට මේ සත්කාරය ඔයාට කරන්න පුළුවන්. Hey dear, I hope you are doing good today. My name is Harshi and welcome to my YouTube channel Harshi's Diary. මේ ට්‍රීට්මන්ට් එක කරන්න අපිට මුරුංගා කොළ ඕන වෙනවා. ඒ වගේම කළුදුරු, ඒ වගේම උළු හාල් ටිකකුත් අවශ්‍ය වෙනවා. මම මුලින්ම මුරුංගා කොළ ටික ග්‍රයින්ඩ් කරගන්නවා වතුර චුට්ටක් විතර දාලා. ග්‍රයින්ඩ් කරපු මුරුංගා කොළ පේස්ට් එක මම මුලින්ම භාජනයට දාගන්නවා. භාජනය ටිකක් රත් කරලා තිබ්බේ. ඒකටම දාගත්තා. ලිප් ඕෆ් කරන්නේ නැහැ. දිගටම රත් වෙන්න දෙනවා. මුරුංගා කොළ කියන්නේ ඖෂධීය ගුණයෙන් ඉහළ ගොඩක් වටින ශාක පත්‍ර විශේෂයක්. මේ මුරුංගා පත්‍රවල විටමින් A, B, C, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, බීටා කැරොටින් වැනි පෝෂණ සංඝටක බොහොමයක් අඩංගු වෙනවා. ඒ නිසා හිසකෙස් පෝෂණය කරන්න මේ මුරුංගා කොළ වලට ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම හිසකෙස් ගැලවිලා යන තත්ත්වයන්, ඒ වගේම ඇලෝපේෂියා වගේ රෝගී තත්ත්වයන් තියෙන අයටත් මේ මුරුංගා කොළ ගොඩාක් වැදගත්. ඒ වගේම තට්ට හිසේ පවා හිසකෙස් වර්ධනය කරන hair follicles උත්තේජනය කරන්න මේ මුරුංගා කොළ වලට තියෙනවා සුවිශේෂී හැකියාවක්. ඔමේගා 3 අන්තර්ගත වෙලා තියෙන නිසා මුරුංගා කොළ වලට පුළුවන් හිසකෙස් ඝනකම් කිරීමටත්. ටිකක් මේක රත් වුණාට පස්සේ අපිට පුළුවන් කළුදුරු එක දාන්න. කළුදුරුත් අපිට පුළුවන් මේස හැඳි දෙකක් විතර දාන්න. අපි දැම්ම උළු හාල් දාන්නේ නැහැ. ටිකක් වෙලා මේ දෙක විතරක් තැම්බෙන්න දීලා ඊට පස්සේ තමයි උළු හාල් ටික දාන්නේ. අපේ හිසකෙස් වල තියෙන ගොඩාක් ගැටලු වලට විසඳුමක් විදිහට මේ කළුදුරු භාවිතා කරන්න පුළුවන්. හිසකෙස් සුදු වීම, ඒ වගේම හිසකෙස් ගැලවී යාම, ඒ වගේම තුනී හිසකෙස් තියෙන අයට, ඒ වගේම ඩැන්ඩ්‍රෆ් තියෙන තත්ත්වයන්ට මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙන හිසකෙස් වලට සත්කාරයක් කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම කළුදුරු ඇතුළත් කරගන්න. මොකද කළුදුරු වලින් ඔයාට ගොඩාක් හොඳ බෙනිෆිට්ස් එකක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. දැන් තමයි මම උළු හාල් දාන්නේ. ඉතින් උළු හාලුත් තේ හැඳි 3ක් විතර දාගන්න පුළුවන්. උළු හාල් කියන්නේ ඕනම නිවසක මුල් තැන්කේ දකින්නටම ලැබෙන දෙයක්. උළු හාල් වල විටමින් A, C, K, B6 වැනි විටමින්ස් බහුලව තියෙනවා. ඒ වගේම පොටෑසියම්, ෆෝලික් අම්ලය, තයමින්, තඹ සහ සින්ක් වැනි ඛනිජ ලවණත් අඩංගු වෙනවා. මේ නිසා අපේ හිසකෙස් වලට උළු හාල් වලින් ලැබෙන ප්‍රතිලාභ රැසක් තියෙනවා. හිසකෙස් මුල් ශක්තිමත් කරලා හිසකෙස් ගැලවී යාම ඉතාමත් ඉක්මනින් පාලනය කරන්න උළු හාල් වලට පුළුවන්. හිරු එළියට සහ අධික වියලි බව නිසා හානියටපත් හිසකෙස් වලට ප්‍රතිකාර කරනවා නම් උළු හාල් අනිවාර්යයෙන්ම සතියට එකපාරක් භාවිතා කරන්නටම ඕනේ. ඒ වගේම හිසකෙස් මුල් වලට සහ හිස් කබලට හොඳ පෝෂණයක් ලැබෙන්න උළු හාල් ගොඩක් උදව් වෙනවා. හිස්වරි පාලනය කරන වගේම ඝන හිසකෙස් වර්ධනයට මේ උළු හාල් අපිට අත්‍යවශ්‍යම දෙයක්. මේක රත් වෙනකම් මම ඔයගොල්ලන්ට මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටික පෙන්නන්නම්. මේක එක අක්ක කෙනෙක්ගේ රික්වෙස්ට් එකක් නිසා. නැත්නම් මම සාමාන්‍ය ස්කින් කෙයාර් දේවල් වැඩිම වීඩියෝස් වලට ගේන්නේ නැහැ. ඉතින් මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටිකක් ගැන ඔයාලට එක ෂෙයා කරගන්නම් මේ වීඩියෝ එකේම පොඩි වෙලාවක් අරගෙන. මම මේ ප්‍රින්ස් ෆේස් වොෂ් එක ගත්තේ අලුතින්. දැන් අරගෙන දවස් 2ක් විතර වෙනවා. මම මේක ගන්න කලින් යූස් කරේ Forever එකේ T3 ෆේස් වොෂ් එක. ඒක මම 2019 ඉඳන් එක දිගටම යූස් කරන එක. ඉතින් අර පොඩි වෙනසකට හින්දා මම මේක අලුතෙන් ගත්තේ. කොහොමද කියන්න තාම හරියටම දන්නේ නැහැ. මේ Velvet body lotion එක මේක ගොඩක් හොඳයි. හැම පැහැපත් වෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නයකට තියෙන්නේ කහ පාට නිසා සුදු පාට ඇඳුමක් ඇඳොත් එහෙම ඒකේ කහ පාට හිටිනවා. ඒක පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. නැත්තම් body lotion එක නම් ගොඩක් හොඳයි. benefits තියෙනවා. එතකොට මේ මෙන්න මේකත් body lotion එකක්. මේක මම රැට ගාන්නේ. මේක මං ගත් එකක් නෙමෙයි. මේක ડોක්ටර් අපේ අක්කට රෙකමන්ඩ් කරපු එකක්. අක්කා යූස් කරන්නේ නැතුව ඒක මේ මට දුන්නා. මොකද අක්කට යූස් කරන් ඉන්න බෑ රැට එහෙම
පොඩි බබෙක් ඉන්නේ අක්කට. ඉතින් බබා ළඟ ඉන්න හින්දා එයා මේක යූස් කරන්න කැමති නැතුව ටික කාලයක් තියන් ඉඳලා මට දුන්නා. මේ තියෙන සන් ක්‍රීම් එක SPF 30+ තියෙන්නේ. මේකේ ප්‍රයිස් එකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේකත් හොඳයි. මේක ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු එකක්. ඒ නිසා මම යූස් කරන්න ගත්තේ. මම කලින් එකක් යූස් කරලා තිනවා සන් ක්‍රීම් එකක්. ඒක ටිකක් මේ මූණ කළු වෙන්න වගේ ගත්තා. මේකට එහෙම නෑ. කොහොමද දන්නේ අනිත් අයට මට නම් එහෙම උනේ නෑ. ඉතින් හොඳයි එක. එතකොට අනිත් එක තමයි මෙන්න මේ විටමින් C එක. ડોක්ටර් රෂෙල් කියන මේ විටමින් C ක්‍රීම් එක. මේක මම නයිට් එකට ෆේස් එකේ යූස් කරන්නේ. මේක මට පෙබරවාරි මාසේ වැලන්ටයින් එකට හම්බුනේ හස්බන්ඩ්ගෙන් ගිෆ්ට් එකක් විදිහට. ඉතින් මේකත් මට අමතක වෙනවා යූස් කරන්න. මම ඉතින් යූස් කරන්නේ ඉඳලා හිටලා ඇත්තටම දැන් පෙබරවාරි මාසේ අරගෙන තාමත් තියෙනවා. ඉතින් හරියට යූස් කරන්නේ නැති එක වෙන්නත් පුළුවන්. මම කියන්න ඕනේ මම මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් යූස් කරාට ගොඩක් වෙලාවට කොණ්ඩෙට වගේම මූණටත් ගොඩක් වෙලාවට නැචරල් ෆේස් පැක් ඒ වගේ දේවල් තමයි යූස් කරන්නේ. මොකද මේ කවුරුත් කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ. අපි සාමාන්‍ය නැචරල් දේවල් කරනවා නම් ඒ වගේ හොඳ බෙනිෆිට්ස් අපිට ගන්න පුළුවන්. ඒකට චුට්ටක් ඉවසීම තියෙන්න ඕනේ. අර එහෙම ඉවසීමෙන් කරනවා නම් අපිට අර ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් අර ගොඩාක් සුදු වෙන්න ඕන කෙනෙක්ට නම් එකපාර බ්ලීච් ක්‍රීම් එකක් ඒ වගේ දෙයකට යන්න වෙනවා. එහෙම නැතුව අර ඉතින් සාමාන්‍ය නෝමලි තමන්ගේ තියෙන ස්කින් එකම ආරක්ෂා කරගෙන එතකොට තව තියෙන කලර් එකට වඩා තව ටිකක් විතර ෆෙයා වෙන්න ඒ වගේ දේවල් වලට නම් නැචරල් දේවල් ගොඩාක් හොඳයි කියලා කියන්න මට අනිවාර්යෙන් 100%ක් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. හරිම ෂෝක් මම නම් ගොඩක් ආස ඒ දේවල් වලට. ඉතින් මේ ටික මට පෙන්වන්න කියපු නිසා මම පෙන්නුවේ. දැන් අපි යමු අපේ hair treatment එක හදන හැටි බලන්න. ලිපේ තියෙද්දි හැඳි ගන්න ටිකක් මම දාපු වතුර ප්‍රමාණය භාගයක් ඉතුරු වෙනකම් ලිපේ රත් කරගන්නවා. අන්තිමට දැම්මේ උළුහල් නිසා ඇටයක් අරගෙන බලන්න තද කහ පාට ගතිය නැති වෙලා ගිහින් තියෙනවා නම් ලිපෙන් අයින් කරගන්න පුළුවන් අපිට දැන්. දැන් ලිප ඔෆ් කරලා එහෙමම නිවෙන්න දෙන්න. දැන් හරි නිවුණට පස්සේ රෙදි කෑල්ලකින් පෙරා ගන්න ඕනේ. රෙදි කෑල්ලකින්ම පෙරා ගන්න කුඩු ගතිය හොඳට නැති ගන්න පුළුවන්. එතකොට අපිට කුඩු තිබ්බොත් පහවදාට හිස්සරි කියලා හොඳට කසන්න ගනි. එහෙම වුණොත් ඉතින් මටත් බනි. ඒ නිසා මේක රෙදි කෑල්ලකින්ම පෙරා ගන්න හොඳට මතක තියාගන්න. දැන් මම මේක යූස් කරන්න හදන්නේ ස්කැල්ප් එකට වගේම කෙස් ගහේ මුල ඉඳන් අග වෙනකම්ම හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. මම සීරම් බොටල් එකක් යූස් කරන්නේ. ඔයාට පුළුවන් ස්ප්‍රේ බොටල් එකක් උනත් යූස් කරන්න. එහෙම නැත්නම් අතින් උනත් මේ ටෝන් එක යූස් කරන්න පුළුවන්. කෙස් අග පැලෙනවා කියන අයට පොඩි ට්‍රික්ස් එකක් කියන්නද? මම කොණ්ඩේ අග පැලෙන එක පාලනය කරන් ඉන්නේ ඔයිල් ඇප්ලයි කරද්දී උනත් මෙන්න මේ විදිහට කරන නිසා. හොඳට කෙස් අග පෙඟෙන්න දෙන්න ඕනේ අපි කරන හැම ට්‍රීට්මන්ට් එකක් කරද්දීම. කොණ්ඩේ තියෙන ගැට ඔක්කොම අයින් කරලා හොඳට පීරගත්තා. දැන් තියෙන්නේ මේ ටොනික් එක ඇප්ලයි කරන්න. මේක ස්කැල්ප් එකේ විතරක් නෙමෙයි කෙස් ගහේ මුල ඉඳන් අග වෙනකන් හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම හොඳට අතිනුත් මේක කෙස් වල ගාලා හොඳට කෙස් වලට ප්‍රෙස් කරගන්නවා. ඒක අනිවාර්යෙන් කරන්න. ඒකින් ඔයගේ කොණ්ඩේ අග පැලෙන එක ඔය මැද ඉඳන්ම කැඩි කැඩි යන ගතිය ඒ ඔක්කොම අඩු කරගන්න පුළුවන් මේ විදිහට කරනවා නම්. මේ විදිහට hair oil එකක් hair tonic එකක් මේ දේවල් යූස් කරද්දී හොඳට කොණ්ඩේ මේ විදිහට ප්‍රෙස් කරගන්න. ඒකෙන් ඔයාගේ කෙස් වලට අවශ්‍ය පෝෂණය හරිය ඉක්මනට ලැබෙනවා.
හෙයා ටොනික් එක කෙස් ගහේ මුල ඉඳන් අග වෙනකන් ඇප්ලයි කරාට පස්සේ පොඩ්ඩක් මේ විදිහට මසාජ් කරන්න. මේ කන පිටිපස්සෙන් අත යවලා මසාජ් කරන තැන ගොඩාක් හොඳයි හෙයා ග්‍රෝත් එකට මසාජ් කරනවා නම්. ඒ වගේම මුදුනේ මම එතනත් පෙන්නලා තිනවා කලින් වීඩියෝ එක. ඒ තැනත් හොඳට මසාජ් කරන්න. මේ හෙයා ඔයිල් වලින් හෙයා ටොනික් වලින් ගන්න පුළුවන් පෝෂණය හරිය ඉක්මනටම අපේ හෙයා එකට ලබා ගන්නවා. ඒ විදිහට මසාජ් කරද්දී ඒ වගේම හොඳින් රුධිර ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ වගේම හෙයා ග්‍රෝත් එකට හිස කෙස් වලට හොඳ උත්තේජනයක් ලැබෙනවා මේ මසාජ් කරන එකෙන්. දැන් හෙයා එක මසාජ් කරලා ඉවරයි. පැයකට පස්සේ අපිට වොෂ් කරන්න පුළුවන්. ෂැම්පු කන්ඩිෂනර් දාලා වොෂ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ට්‍රීට්මන්ට් එකත් ඔයා හොඳට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කරන්න. අපි ආයිත් ඊළඟ දවසේ හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.